හරි ඉතින් ඔයාලව BBTV channel එකට සාදරයෙන් පිළිගන්නවා. එතකොට මම පොඩ්ඩක් අද කියන්න යන්නේ මම දැන් දැනගතපු දේවල් ටිකක් ඔයාලටත් දෙන්න යන්නේ ඔයාලගේ වැඩවලට පහසු කරගන්න. උදාහරණයක් විදිහට සිංහල ෆොන්ට් එක්ක වැඩ කරනවා නම් ඔයාලට විජේසේකර ෆොන්ට් එක හෝ FM මලිති ඒ වගේ ෆොන්ට් වල ටයිප් කරන්න බැරි නම් ඔයාලට ලේසි ක්‍රමයක් කියන්න තමයි මම යන්නේ. කොහොමද මේක කරගන්නේ කියලා. එතන මෙතෙන්දී අවශ්‍ය වෙනවා අපිට මේ Google සිංහල tool කියන එක. අපි මෙතනින් Google සිංහල tool කියලා search කරගත්තොත් අපිට වෙනවා මෙතන පළවෙනි එක. මේකදී අපිට පුළුවන් මෙන්න මේ විදිහට ටයිප් කරගන්න මොනවා හරි අපි හිතමු සිංහලෙන් අර සිංග්ලිෂ් වලින් ටයිප් කරගන්න පුළුවන්. අපි හිතමු අලුත් පෝස්ට් එකක් හදනවා කියලා. එතකොට අපි මේකට දාමු සාමය right සාමය සතුට සපිරුණු සුබ සුබ නව වසරක් වේවා. හරි මේක අපි හිතමු අපේ බිස්නස් එකකට හරි මොනකට හරි අපිට අවශ්‍ය වෙනවා කියලා. එතකොට බිස්නස් එකට පෝස්ට් එකක් වුණත් අපිට හදා ගන්න පුළුවන් මේ ක්‍රමේ. right? සාමය සතුට සපිරුණු සුබ කියන එක හැලුණානේ. සුබ නවසරක් වේවා. right? මම එතකොට දැන් මේක මේ ඉස්කෝල පොත කියන ෆොන්ට් එකෙන් තමයි මේක ටයිප් වෙන්නේ. එතකොට මම මේක කොපි කරලා අරගෙන මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. හරිම ලේසි. මේ සයිට් එක guru.lk.com කියන සයිට් එකට යන්න. ඒකේ මේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ ලින්ක් එක. ඒකේ තියෙනවා සිංහල යුනිකෝඩ් කන්වර්ටර් කියලා. අපි නිකන් මුල් සයිට් එකට නිකන් ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. right මම හැබැයි අද තමයි පළවෙනි වතාවට මේක ගියේ මට අර Google එකෙන් search කරලා තමයි අර ආවේ. ඒතකොට මෙතන ඇති එහෙමනම් කොහෙන් හරි සිංහල යුනිකෝඩ් කියන එක පොඩ්ඩක් බලන්න. සිංහල යුනිකෝඩ් සිංහල වීඩියෝ ටුටෝරියල් right I think Unicode සිංහල font Unicode converter එකට තමයි යන්න. හරි එතන එතකොට home එකට ඇවිල්ලා එනවා නම් මෙතනින් යන්න ඕන. මෙතන යට තියෙනවා Unicode converter කියලා. දැන් අපි මේක ඉස්කෝලේ පොතේ ගහන්න කියන්නේ. ඒතර මේ ඉස්කෝලේ පොත දානවා. ඒතර FM මලිති කියන එකට ඒතර FM මලිති කියන්නේ අපේ සිංහල ෆොන්ට් තියෙනවා නම් ඉන්ස්ටෝල් වෙලා FM ඕන එකකට වැඩ කරනවා මේක. දැන් මම මේක කොපි කරගෙන යනවා ඊට පස්සේ Word එකට. Word එකට ගිහලා මෙහෙම දානවා. දැන් දැම්මට පස්සේ එකපාරට එන්නේ හේතුව මොකද ෆොන්ට් එක නැහැනේ. මෙතනින් මම තෝරනවා FM. මේක තියෙනවා FM අබේ තියෙනවා FM ඔය වගේ ෆොන්ට් එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් තිබුණා අවසරක් ඒක. ඒකට අපිට කලර් එකක් දාගන්න පුළුවන්. මම නිකන් කියන්නේ ෂේප් මාක් හරි එහෙම හදාගන්න පුළුවන්. සරලව පොඩි දේවල් ඉතින් කරගන්න පුළුවන්. දැන් මම ඊට ඕන මේ ටික කට් කරලා මේ ටික කට් කරගෙන select නැහැ. මම කරේ එතෙන් ටික් කරලා shift එක වවාගෙන arrow key වලින් අරන් ගියා. මේ යනකොට මොකක් හරි ප්‍රශ්න ගැටලුවක් තියෙනවා. පොඩ්ඩක් මේක යටට දාමු. දැන් copy කරමු. කැලේ විතර ගමුකෝ. දැන් නැත්තම් ඊට පස්සේ මෙතන right click කරා add text ගිහලා අපිට පුළුවන් මේක මෙතන දාන්න. පුළුවන් ඊට පස්සේ මේක font එක අපිට පුළුවන් වෙනස් කරගන්න. font එක සුදු දාමු. ගන්න. දැන් සාමය සතුට බෙරි. සුබනවසරක් වේවා කියලා දැම්මා. තව වාට ඕන නම් මේකට
මොකක් හරි ඉමේජ් එකක් දාගන්න පුළුවන්. ඉන්සර්ට් ගියා. මම ඩවුන්ලෝඩ් කරගත්තු ඉමේජ් එකක් තිබ්බා මම ඒක දාන්නම්. ඉතින් මම ගන්න පුළුවන්. ඉමේජ් එක ආයෙ මෙතෙන් අපිට ඒක ටෙක්ස්ට් රැප් කරගන්න පුළුවන්. මෙහෙන් ටෙක්ස්ට් කරාම අපිට ඒක ඕන තැනකට ගෙනියන්න පුළුවන්. මේක පොසිෂන් එක අපි bring in front of text කියලා දැම්මට පස්සේ අපිට මේක මෙතෙන්ට එනවා. ඊට පස්සේ මේක පොඩි කරලා දාගන්න පුළුවන්. පොඩ්ඩක් මේක යටට දාගන්න. යටට දාමු. ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙහෙම තියමු. හරි. පොඩ්ඩක් ලොක් කරගන්න ඕන. ඔය විදිහට අපිට හදාගන්න පුළුවන් එක. අපි ඔක සේව් කරගන්නවා. ඩොකියුමන්ට් වල සේව් කරගන්නවා. ඊට මේක මට ඕන නම් මෙහෙම සේව් ඇස් කරගන්න පුළුවන් PDF එකක් විදිහට සරලවම. ඩොකියුමන්ට් එකක් විදිහට පුළුවන් PDF එකක් විදිහට පුළුවන්. මෙතන කෙලින්ම PDF එකක් විදිහට ආවා. අපිට ඕන නම් මෙතන තව කරන්න පුළුවන් අපේ print screen එකක් අපි ගත්තා තින්. ඒකට පුළුවන් මේ විදිහට මේ print screen එකකින් කියන්නේ අර මම දැන් මේක මේ රෙකෝඩ් කරන්නේ අර print screen එක නිසා මට ගන්න බෑ නෑ මෙතන මේ එකක්. නැත්තම් අපිට මෙතන print screen keyboard එකේ බටන් එක තියෙනවා. ඒක මේව කරාට පස්සේ අපිට මෙතනින් මෙහෙම මේක කපලා image එකක් විදිහට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම මේක රෙකෝඩ් කරන්නේ ඒ print screen එකේ තියෙන option එකකින් තමයි. දැන් අපි print screen එක ගැහුවොත් මේක මෙතන recording තියෙනවා. මම ඒකේ තමයි දැන් රෙකෝඩ් කරන්නේ. ඒක නිසා තමයි දැන් මට මේක කපා ගන්න බැරි. නැත්තම් සාමාන්‍යයෙන් ඒක කපලා ඒක අපිට image එකක් විදිහට save කරලා ඕන කෙනෙකුට යවන්න පුළුවන්. ඉතින් මේක හරි වටිනවා ඔයගොල්ලන්ට. type කර කර ඉන්න ඕනේ නැහැ අතින්. මේක ගන්න පුළුවන්. අපි හිතමු මේක අපිට Photoshop වලට ඕන කියලා. ඒක Photoshop එකෙන් අපි මේක කරනවා නම් Photoshop දන්න කෙනෙකුට උනත් මේ ක්‍රමයෙන් ලේසියෙන් අපිට Facebook post ඕනක් හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ tool එකෙන් ගොඩක් යූස්ෆුල්. අපි ගමු දැන් අපි ගත්තා. අපි මෙතනින් ගමු ෆොටෝ එකක් අපි මේ වගේ ගත්තා මේකක්. අපිට පුළුවන් දැන් ගිහිල්ලා නැවතත් අර මෙතන කොපි කරගත්තා. එතකොට දැන් පේස්ට් කරා. ඒක එන්නේ මෙතනින් ගිහිල්ලා අපි ආපහු ෆොන්ට් එක මාරු කරනවා. FM ඉතින් මගේ FM ෆොන්ට් මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා මේ විදිහට එක විදිහට ගන්න පුළුවන්. සාමාන්‍ය සතර සාකමෙන් සුබනවසරක් වේවා. ජෝනල් තුන් කාලයක වෙනස් කරන්න පුළුවන්. ගැටලුවක් වෙලා තියෙන්නේ මේ මෙතන මම රෙකෝඩින් කරන මේ රෙකෝඩ් ටූල් එක මට මූව් කරගන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒක නිසා මට මෙතන කලයකට යන්න බෑ. අපි මෙතනින් යමු. අපිට මෙතනින් ගිහිල්ලා කලයක වෙන්න පුළුවන් මෙතන. අපිට මෙතනින් කලර් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඕන ඉමේජ් එකක් දාගන්න මෙහෙම. අපි අර කලින් දාගත්තු ඉමේජ් එකම දාගමු. ඒක ඇදලා අපි මෙතෙන්ට දානවා. වැඩි ලොක් කරන්න එපා පික්සලේට් වෙනවා එතකොට.
විදිහට මේක කරා background color එකක් ඕන නම් අපිට දාගන්න පුළුවන්. color එකක් අපි දාගමු. මේකට ගැලපෙන මොකක් හරි color එකක් දාගන්න. මොකක් හරි දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක save කරනවා. control අපිට ක්‍රම දෙකකට ක්‍රම කිහිපයකට පුළුවන් ඕනනම් අපිට මෙතනින් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් මේක png එකක් විදිහට right export as කියලා කරන්න පුළුවන් එතකොට තමයි අර මේ විදිහට png jpg කරන්න පුළුවන් වෙබ් කියන්නේ මොනවා හරි social media හරි මොනකට හරි නම් අප්ලෝඩ් කරන්න මෙතන control shift alt s කියවට පස්සේ අපිට මේ වගේ වින්ඩෝ එකක් එනවා ඉතින් අපිට පුළුවන් මේක සාමාන්‍ය 60යි quality එක තියෙන්නේ quality එක වැඩි කරන්න size එක වැඩි වෙනවා මම 80ක් විතර දාගන්නම් දාගෙන මේක save කරන්නම් sorry save කරන්නම් මෙතනින් save කරාම එතකොට අහනවා කොහෙටද save කරන්න ඕන කියලා අපි මෙතනින් ගිහිල්ලා download වලට මම save කරන්නේ හරි post දැන් අපිට පුළුවන් මේක ඕනම තැනක use කරන්න පුළුවන් Facebook page එකට දාන්න පුළුවන් දැන් අපි අර සිංහල font එක සිංහල font සාමයේ සතුරු සපිරු මේ විදිහට හරි ප්‍රයෝජනවත් tool එකක් තමයි මෙන්න මේක තියෙන්නේ ඉතින් සමහරට මේක වැදගත් වෙන්න පුළුවන් ඔයාලට ඉතින් try කරලා බලන්න වැදගත් වුණා නම් මේක පොඩ්ඩක් අපේ channel එක subscribe කරන්න ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් දාන්න ගොඩක් වෙලාවට මගේ main subject එක software engineering web development ඒ වගේම online business තියෙනවා කරන ඉතින් ඒ වගේ අදාළ ඒ වගේ විස්තර ඔයාලට ප්‍රයෝජනවත් වෙන ඒවා ඉදිරියේදී මම share කරන්නම් ඉතින් සුබ දවසක් හැමෝටම